හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ජපානයේ වසන්ත කාලය ආරම්භ වෙන්නයි දැන් යන්නේ. සකුරා මල් ගස්වල මල් පිපිලා හැම ගහකම වගේ දැන් දළු දාලා මල් පිපිලා මේ පටන් ගන්නේ සකුරා මල් කාලයයි. ජපානයේ වසන්ත කාලය නියෝජනය කරන්නේ මේ සුන්දර සකුරා මලින්. මේකට චෙරි මල කියලා කියනවා. සුදු, රෝස, කහ, කොළ වගේ පාට වලින් මේ මල් පිපෙන්න පටන් ගන්නවා. අද දවසේ මට තියෙන පුංචි වැඩ ටික ඉවර වුණාම හවස එනකොට යාළුවෝ දෙන්නෙක් අපිත් එක්ක එළියට යන්න. රෑ කෑමට එළියට යන හින්දා දවල්ට විතරක් කෑම හදාගත්තාම අපි දෙන්නටම ඇති. මහත්තයා වැඩ කරන්නේ මේ ළඟ කයිෂයක නිසා එයා දවල් කෑමට ගෙදර එනවා. එයාට උණුවෙන්ම කන්න ඉක්මනින් කෑම ටික හදලා තිබ්බනම් හරි. පොන්චි ටික කිරට හදලා චිකන් එක හොඳට මිරිසට හදලා ගත්තා නම් ඒකටම ගැලපෙනවා. කෑම හැදුවට අමතර කෑම ජාතියක් මොනා හරි හදනවා. එහෙම හදන්නේ මහත්තයාට හවසට ටී ටයිම් එකට වගේ කන්න. එයා ටිකක් රෑ නිකන් වැඩ කරනවානේ. ඒක නිසා ටී ටයිම් එකට කන්න. ජපානයේ කෑම අපිට තාම හරියටම සෙට් වෙන්නේ නැහැ. ලංකාවේ කෑම තරම් රස නැහැ. ටිකක් සැරට වගේ වෙන්න මොන හරි පුංචි දෙයක් හදලා දෙනවා. මේ මොහොතේ මගේ ජීවිතේ නතර වෙලා තියෙන තැන ගැන මම පුදුම තරම් සතුටකින් ඉන්නේ. ඉස්සර වගේ කෑ ගහලා අඬලා රණ්ඩු වෙලා ලබා ගන්න දේවල් මට නැති තරම්. හේතුවක් දන්නේ නැහැ. හැබැයි මම හරිම ආසයි තනියම ඉන්න. සෙනග පිරුණු කලබලකාරී තැන්වලට වඩා මෙහෙම ගෙදර තනියම නිදහසේ ඉන්න තියෙනවා නම් ඒක තමයි මල්ලමල ලොකුම ජයග්‍රහණය කියලා මට මේ මොහොතේදී හිතෙන්නේ. කරන මේ ජීවිතේ මම විඳින්නේ මගේ මහත්තයා නිසා. ඒ වගේම එයාගේ අම්මා නිසා. එයාගේ අම්මා ඒ වගේ පුතෙක් හදපු නිසා අද මම ලස්සනට ජීවත් වෙනවා. ඒ නිසා අම්මේ ඔයාට ගොඩාක් ස්තුතියි ඒ වගේ පුතෙක් හදලා මට බාර දුන්නට.
යාළුවෝ දෙන්නත් එක්කලම යකිනික මෙසේජ් එකට. අපි යන්කෝ. කියපු ගමන්ම හරි මාසිතර මෙන්න මේ පුංචි ඩබල දැකලා. අයියයි නංගි ඉන්නේ. එහා පැත්තෙත් ඉන්න අපිට පිටිපස්සෙත් ඉන්නවා. මාරම ලස්සනයි යන්නේ. අපිට එක එක කාලවලදී එක එක අලුත් යාළුවෝ හම්බ වෙනවනේ. මම ජපානයට ආවට පස්සේ තමයි මෙන්න මේ යාළුවෝ දෙන්න හම්බුනේ. අපි කෑම ගන්න කඩේකට ගියාම අපිට කෑම ඒගොල්ලෝ හදලානේ දෙන්නේ. මේකේ තියෙන විශේෂාති තමයි මේකෙදි අපි තමයි අපිට ඕන ගන්නට හදාගන්නේ. මේකෙදි ඒගොල්ලෝ අමුවෙන් මාස් දෙනවා. ඒ අමුවෙන් දෙන මාස් අපිට කැමති ගානකට ෆ්‍රයි කරගන්න පුළුවන්. එහෙනම් ෆ්‍රයි කරගෙන තමන් කැමති ගානකට ෆ්‍රයි කරගෙන එයාලා දෙනවා සෝස් වර්ග 3ක්. ඒ සෝස් වර්ග 3 ගාගෙන අපිට කන්න පුළුවන්. ඇත්තටම මේක හරිම රසයි. ජපානය කියන්නේ තාක්ෂණයේ අතින් අංක 1ට තියෙන රටක්නේ. මේ රොබෝ අපිට කෑම සර්ව් කරන වගේම තමයි කෑම ඉතුරු වෙන හිස් ප්ලේටුත් එයා අපහු අරගෙන තමයි යන්නේ. එහෙනම් අදට අපි 4 දෙනා සමු ගන්නයි හදන්නේ. එහෙනම් අපි ආයෙමත් හමු වෙමු. අද දවසේ අපේ හමුවීම ඉවරයි. අපි ආයෙමත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. මාව බලන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි.